තල කුරහන් අල දෙල් කොස් කාපු જાතියක් තමයි අපි. අතීතයේ අනාදිමත් කාලයක ඉඳලා ඒ වගේ ආහාර රටාවක් තමයි අපිට තිබුණේ. නමුත් වර්තමානයේදී නම් අපේ ආහාර රටාව යම් කිසි විකෘතියකට ලක් වෙලා තිබෙනවා. ඉතින් අතීතයේදී අපේ මුතුන් මිත්තන්ට කිසිම ලෙඩක් දුකක් නැතුව වංගල තැහැ ලෝහ මහපාය වගේ විශාල නිර්මාණ කරන්න ශක්තිය ලැබිලා තියෙන්නේ මේ වගේ අල බතල මඤ්ඤොක්ක තල කුරහන් මේ වගේ දේවල් ආහාරයට ගත්ත නිසායි. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ තල වගාවක් ගැන ඔබට පැහැදිලි කරන්න. මේ තල වගාව කියන්නේ ඇත්තටම වියදම ඉතාම අඩුවෙන් සිදු කරන්න පුළුවන් වගාවක්. මොකද ජලයත් ඉතාම අඩුවෙන් තමයි වැය වෙන්නේ. ඒක නිසා මේ වගාවක් කරන්න හරි කාලෙදී නියම කාලෙදී තල වගාවක් පටන් ගත්තොත් ඉතා සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ තල වගාව සම්බන්ධයෙන් අපි මුලින් ඉඳලා ඔබට පැහැදිලි කරනවා කොයි කාලෙද මේක හිටවන්න හොඳ, යල කන්නේ, මාස් කන්නේ කියන මේ දෙකේම හිටවනවා. තල හිනවා. ඉතින් මේ තල හිද්දි කොයි කාන්නේද වැඩිපුර සාර්ථක වෙන්නේ, කොයි කන්නටද මේ වගේ වැඩිමල් බීජ තියෙනවා, බාල බීජ තියෙනවා, මේ දේවල් වලින් කොයි බීජයේද කොයි කන්නටද හොඳ කියන එක සම්බන්ධයෙන් සහ මේ තල වගාවක් කරන ආකාරය පිළිබඳව සම්පූර්ණයෙන් මම ඔබට පැහැදිලි කරනවා. මේ වීඩියෝට අමතරව මම තවත් තල වීඩියෝ එකක් ළඟදීම රැගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ගොවි මහත්මිය කීප දෙනෙක්ගේ අත්දැකීම් ගත්තොත් අත්දැකීම් වෙනස්. දැන් අපේ මේ නිමල් මහත්තයාගේ තමයි මේ වගාවක් තිබෙන්නේ. අක්කරයකවත පමණ වගාවක් තිබෙනවා මෙතන. ඔබට පේනවා ටික සාර්ථකව අක්කරයක පමණ වගාවක් තිබෙනවා. ඉතින් මේ වගාවේ නිමල් මහත්තයාගේ තියෙන අත්දැකීම් නෙමෙයි, තවත් ගොවි මහත්තයෙකුට තියෙනවා. ඉතින් මේ නිසා තල වගාවන් දෙකේම වීඩියෝ මම ඔබට රැගෙන එන්නම්. තව දවස් කීපයක් ඇතුළත. ඉතින් මේ තල තාම පැහිලා නැහැ. කපන්න තරම් සුදුසු තත්ත්වයක නැහැ. ඉතින් ඒක නිසා තව දවස් 25ක් විතර යනවා මේ තල අස්වැන්න නෙලන්න. ඉතින් ඒ වීඩියෝ එක මම වෙනම ඔබට ඉදිරිපත් කරන්නම්. මේ වීඩියෝ එකේ මේ තල වගාවක් සම්පූර්ණයෙන් කොහොමද කරන්න කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අස්වැන්න නෙලා ගැනීම දක්වා සම්පූර්ණ ඉතුරු ටික දෙවෙනි වීඩියෝ එකක් විදිහට මම රැගෙන එන්නම්. ඉතින් අපි නිමල් මහත්තයා හම්බෙලා බලමු කොහොමද මේ වගේ සාර්ථක තල වගාවක් කරගත්තේ කියන එක සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් එතුමාගෙන් අපිට ලබා ගන්න පුළුවන්. නිමල් මහත්මයා ඔබතුමා තල මේ වතාවේ ඉහලා තියෙනවා, ඉතා සාර්ථකව තියෙනවා. ඔබතුමා මේ හේනේ මීට කලින් තල ඉහලා තියෙනවද කොහොමද ඒ ගැන කිව්වොත්? තියෙනවා. මේ අවුරුදු 3ක් විතර මම තල රස්සාව කරනවා. අවුරුදු 3ක් විතර. ඔව්. ඒ කියන්නේ අවුරුද්දට එක කන්නයි නේද? ඔව්, යල් කන්නට විතරක් තල ගහනවා. මේ හේනේ තල හින්න කලින් මොන හරි වගාවක් කරලා තිබ්බද? බඩින්ගුරු තමයි හිටවලා තිබුණා. මේක මේ හේනේ සම්පූර්ණයෙන් බඩේරුද හදලා තිබුණා? ඔව්. ඔව්. මේ හේන කොච්චරක් විතර ප්‍රමාණයක් තියෙනවද? මේකේ අක්කරයක් තියෙනවා. අක්කරයක්. ඔව්. එතකොට බඩේරිඟු සාමාන්‍යයෙන් මොන කන්නද? මාස් කන්නේද? මාස් කන්නේ බඩින්ගුරු හදන්නේ අපි. සාමාන්‍යයෙන් මාස් කන්නේ කියපුවම දැන් මාස වලින් කිව්වොත් මොන මාසේ වගේද? මේ මාස වලින් කිව්වොත් ඉතින් මම හරියට මාස් කන්නට තමයි ගන්න අවුරුද්දේ. ඔව්. ඔව්. එතකොට දැන් මේ තල ඉන්නේ යල් කන්නේනේ. ඔව්. ඒතර සාමාන්‍යයෙන් මේ තල ඉහලා තියෙන්නේ කොයි මාසෙද? හරියට මාර්තු වල ඉන්නේ අපි. මාර්තු මාසේ. ඔව්, මාර්තු මාසේ මේ විත් දිහාට අපි හිනවා. ඔව්. මම අහලා තියෙනවා සාමාන්‍යයෙන් මාර්තු 15ත් අප්‍රේල් 15ත් අතර තල හිනවා. ඔව්, හිනවා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමා මේකට මාර්තු 25 තල ඉස්සේ. ඔව්. ඔව්. අක්කරයක ප්‍රමාණයක් තියෙනවා. එතකොට අක්කරයක ප්‍රමාණය සාමාන්‍යයෙන් නිමල් මහත්තයා කොච්චර විතර තල ප්‍රමාණයක් ඔබතුමා ඉස්සද මේකට? තල කිලෝ 5ක් මං ඉස්සා මේකට. තල කිලෝ 5යි. ඔව්. ඔව්. එතකොට තල කිලෝ 5 මූලික මේකේ අර බඩේරුගු හදලා තිබිච්ච ඉඩමක්නේ. ඔව්. එතකොට මේකේ කොහොමද මූලික බිම් සකස් කරගැනීමේ ඉඳලා කරගත්තේ? කියන්නේ බඩේරුගු ගස් ටික කපලා අයින් කරන්න තියෙන. ඊට පස්සේ එතනින් එහාට කොහොමද? එතනින් එහාට බඩින්ගුරු ගස් මේ කපලා දාලා ගිනි තියනවා මේක. බඩින්ගුරු ඔව්. නෑ නිකම්ම බස් ගස් කඩනවා. කඩලා දාලා ඉවරලා හැම දාලා අනිත් පාර ගිනි තියනවා මේකට. ඒක සම්පූර්ණ ගිනි පිච්චිලා යනවා. පිච්චිලා ගියාට පස්සේ අනිත් පාර ඩිස් කරනවා අපි. හරිද? ඩිස් කරලා ඉවරලා මේ අනිත් පාර කොකුණ ගුලෙන් අදිනවා. කොකුණ ගුලෙන් ඇදලා ඉවරනකොට මේ කැට සේරම තුනී වෙලා යනවා. ඊට පස්සේ වැහි කළු වෙනවා බලාගෙන එනවා ඉඳලා ඉවරලා පොද වැටිගෙනට ඇවිල්ලා තල ටික ගහනවා. ඒ ගහලා තිනට අර කැට වලට තල ටික යට නැකනවා. ඔව්. ඒ කියන්නේ පොද වැටෙද්දින් හේදිලා වැහෙනවා තල. වැහෙනවා. ඉතින් පස්සේ තල යට යටට යනවා. ඒ ගිහින් සතියක් දෙයක් කරනවා. ඉතින් තල පැලවෙන්න ගන්නවා. ඔව්. ඒ වෙනකොට ඉතින් මේ අප්‍රේල් මාසේ අගට මේ පටන් ගැම්මට මේනවා ඉතින්. ඔව්. අප්‍රේල් මාසේ මුල වෙනකොට පැලවෙනවා නේ. පැලවෙනවා තල. ඔව්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු වෙනකොට තල පැලද හොඳ? තල මේ පොඩි පැල මේ විතර. ඔව්. අවුරුදු වෙනකොට අපිට තාත්තලා කියන්නේ තල මේ පැල කොබෙයියෙක් මහතර උසට එනවා තල පැල කියලා. ඒ ක්‍රමයට එන්න තමයි අපි ඒ තල
සකස් කරලා ගහන්නේ. ගහන්නේ. ඔව්. හරි හරි. ආ කියන්නේ අවුරුදු වෙනකොට සාමාන්‍යයෙන් කොබෙයියෙක් උඩ තල පැලේ එනවා. අඩි භාගයකට වැඩි උසට තියෙනවා. උසට තියෙනවා. ඔව්. ඔව් ඒ වෙනකොට තමයි එහෙම තම අපිට තාත්තලා තල ගහන්න කියලා තියෙන. ඒ ක්‍රමයට තමයි අපි වගා කරන්නේ. ඔව් ඒ වගා කරන විදිහට හත යනවා. ඊට ගිහින් අනිත් පාර වෙසක් මාහට එනකොට වෙසක් පොය වෙන්න එනකොට තල මල් තියෙන්න ඕන. එහෙමද? ඔව්. පොයට පන්සල් යන්න තල මල් කඩන්න තමයි යන්නේ. ඒ කාලේ තාත්තලා අනුරාධපුරේ යන්නේ මේ පොයට තල මල් කඩාන. හා. වෙසක් පොයට. වෙසක් පොය. ඔව්. ඔව්. දැන් සාමාන්‍යයෙන් දැන් නම් අපි මේ ඉන්නේ වෙසක් පොය ඉවර වෙලා පොසොන් එකට ආසන්න කාලේ ඉන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා නිමල් මහත්තයා ඔබතුමා කියපු කතාව වෙසක් එකට තල මල් පූජා කරනවා පොසොන් එකට තල විකුණලා වන්දනා වෙනවා. වන්දනා යනවා. ඔව්. ඒ කතාව ඇත්තද? ඒ කතාව ඇත්ත. මොකද තාත්තලා කාර්යය නම් මේ කරාගෙන යන විදිහට තමයි ගෝචන අපි කරන්නේ. ඔව්. ඉතින් ඒක තාම වැරදිලා නෑ අපිට. ඔව්. ඒ විදිහට තමයි අපි ගෙනියන්නේ. ඉතින් පොසොන් එකට ඉතින් අපි තල ගහලා අනුරාධපුරේ යනවා. මල් අරගෙන. නෑ මේ තල විකුණලා ඉවරලා මේ කපලා තල ගහනවා. ගහලා ඉවරලා ඒවා විකුණලා තමයි අනුරාධපුරේ යන්නේ අපි. පොසොන් එකට. හරි හරි. ඔව්. එතන නිමල් මහත්තයා සාමාන්‍ය ඔබතුමා දැන් මෙතන කිව්වා මේ තල කිලෝ 5ක් ඉහලා තියෙනවා. එතකොට 5ක් ඉස්සේ කොහොමද ඒකට දැන් මේ තනිකර තල හින්න බෑනේ හේනකට. මේ කියන්නේ මේ අර එතකොට ගොල්ල වැඩි වෙනවනේ. දැන් මේ වගේ මේ නියම පරතරය තියෙන නිසා තමයි ඉතා සාර්ථකව ගස් හැදිලා තියෙන්නේ. එතකොට කොහොමද මේ හේනකටම තල කිලෝ 5 ඉහා ගන්නෙ? ඒ හින්නේ මේ තල වලට අපි වැලි තීරු දෙකක් තුනක් විතර කලවම් කරගන්නවා. ඒ කියන්නේ මේ කොච්චර ප්‍රමාණයකටද කිලෝ එකට වගේ? ඔව් කිලෝ එකට නෙමෙයි අක්කම කිලෝ 5ට වැලි කිලෝ දෙකක් හරි තුනක් හරි අපි කලවම් කරගන්න අපිට අති ප්‍රමාණයක් එනකොට අපි කලවම් කරගන්නවා. ඔව් කලවම් කරලා ඉවරලා ඒක ඉතින් තමන්ගේ අතේ හුරුකමට තමයි තලයේ තල ටික ගහගන්නේ. දැන් අපි අර වෙලට වී ගහන්නේ අතේ හුරුකමට හැමෝටම වෙලට වී ගහගන්න බෑ. දන්න කෙනෙක් වුණා ගහන්න. අන්න ඒ වගේ තමයි ඉතින් මේ තලයි ගහිල්ලත් ඒකත් අතේ හුරුකමට මේ වගේ තරට තැන් තැන් වලට බලු අඩියක් විතර වගේ වැටෙන්න. ඔව්. තලයට වැටෙන්න ගහගන්න යන වැලිත් එක්ක කලවම් කරලා. ආයෙම අර තනිකර තල තිබුණොත් ඒ විදිහට ඒ විහිරෙන්න එහෙම ගහන්න බෑ. එතකොට එක තැනට වැඩිපුර අට වැදිලා සාර්ථක නෑ. සාර්ථකයක් වෙන්නේ නෑ. ඔව්. ආයේ විදිහට සාමාන්‍යයෙන් තල කිලෝ 5ට වැලි කිලෝ 5ක් විතර දාගත්තා තවුලක් නෑ ඉතින්. ඔව් එහෙම කැඩලුවක් වෙන්නේ නෑ ඉතින් අපි අඩුවෙන් දාලා තමයි වැලි කිලෝ දෙකක් තුනක් දා ගන්නවා. ඒකට ඉතින් අර අතර පුරුදු වෙලා තියෙන විදිහට අතරම ඒ විදිහට හින්න පුළුවන්. ඔව්. දන්නේ නැති කෙනෙක් නම් ටිකක් වැඩිපුර වැලි ටිකක් දාගත්තට ගැටලුවක් නෑ. ගැටලුවක් වෙන්නේ නෑ එහෙම. ඈතින් වැටෙන තරමට සාර්ථකයි. ඉතින් ළඟ වැටුනොත් වැඩක් නෑ. ගහ හැදිලා එන්නේ නෑ. ඔව්. ඔව්. ටිකක් අර බලු අඩියට වගේ වැටෙන්න තැනින් වැටෙන්න තමයි තලයට වැටෙන්න ගහගන්නේ. බලු අඩියට කිව්වේ තමයි. බලු අඩියට 3 වැටෙන්න ගන්න. ඉතින් බල්ලගේ අඩිය තියෙන්නේ. ඒ වගේ තමයි ක්‍රමයට තමයි ඒක ගන්න එක. ආ කියන්නේ බලු අඩියක ප්‍රමාණයට 63ක් විතර වැටෙන්න ගහන්න. දැන් මේ ගහලා තියෙන ඒ ක්‍රමයට වැටෙන්න. මේ ගහලා තියෙන ඒ ක්‍රමයට වැටෙන්න. මේ ක්‍රමයට මේ ගහ හැදෙනවා. ඔව්. අර ගොල්ල වැඩි වුණොත් මේ හැදෙන්නේ නැහැ. ගහ නිකන් කූරේ එන්නේ. අපි දැන් ගෝයමට ගහනකොට අපි එක ළඟ වී වැටුනොත් අපි තුන් පෙළ ගහන්න කියලානේ අපි ගෝයමට කියන්නේ. තුන් පෙළ ගහපුවම හරි ඊට වඩා වැටුනොත් පොකුරේ එන්නේ කො. ඔව්. එතකොට ගයන් හැදෙන්න මදි ඉඩ නේ. මදි ඉඩ. දැන් තුන් පෙළ ගහන්න ගෝයම ගහනට එනවා. පොහොර ගහනට හැදිලා පැදිලා එනවා. ඔව්. එතකොට නිමල් මහත්තයා සාමාන්‍යයෙන් මට දැන් මේ දැනගන්න මේ තලවල මොන හරි ප්‍රභේද තියෙනවද? ඒ කියන්නේ දැන් මම අහලා තියෙනවා වැඩිමල් තල තියෙනවා, බාල තල තියෙනවා. ඒකට මොනවද ඔබතුමාත් තව නම් ගොඩක් මට කිව්වා. එනකොට මේ වර්ගේ මොනවද කොහොමද? මේ වලේ මේ සුදු පාර තල පොකුරු එක තියෙන්නේ මේ. පොකුරු තලයක. පොකුරු තලයක. ඔව් මේක තමයි යලට ගහන තලයක. ඔව් සුදු එක සුදු තලමේක පොකුරු තලයක මේක මේ යල් කන්නට තමයි මේක අපි ගහන්නේ. ඒ කියන්නේ මේක අඩු මාසයයි. අඩු මාසෙට තියෙන තල කියන්නේ මාස 3යි. 3යි. හරි හරි. එතකොට මේ තව අය මොනවද තියෙන්නේ? කළු තල තියෙනවා. කළු එක තියෙනවා. ඔය වැඩිමල් තල කියන්නේ කළු එකට. ඒක මාස 4ක් යනවා. 4ක් යනවා. ඔව් ඒක 4ක් යන එක ගහන්නේ මාස් කන්නේ. මාස් කන්නේ ගහන්නේ ඒක 4 මාසයක් මාස් කන්නට වහිනවා. ඔව්. ඒ 4 මාසෙට තමයි මේ තලයක ගහන්න ඕන නැත්තේ. නැත්තම් ඒක වැස්සට අහු වෙලා මේ තල ගැහුවොත් වැස්සට අහු වෙලා මේ කුණු වෙනවා. අපිට තල ගහ ගන්න බෑ. ඔව් අරක හරියට 4 මාසයක් යනකොට ඒ 4 මාසෙට මේ වතුර ප්‍රමාණය වැහි වතුර අඩු වෙනවා. ඔව්. මේක දැන් මාස 3යි ඉවරයි දැන්. ඔව් දැන් වෙසක් මහේ වැස්ස දැන් නතර කරුවා හුලං එන්නේ. පොසොන් මහේ කපන්න වැස්ස පායනවා අපිට. එතකොට අපිට මේ තල ටික කපලා මාවර ගහලා කෝට්ට හරි ගහන නම් කෝට්ට ගැහුවා නැත්නම් මාවර ගැහුවා. ගහලා ඉවරලා තල ඉතින් ඒ ගහනකොට සතියක් දෙකක් යනවා තල මාවර ගහලා ඉවරලා වේලෙන්ද. අනිත් පරිදින් අපිට ගහ ගන්න පුළුවන් තල ටික. ඔව්. මේ සුදු තල වලට මේ නිමල් මහත්තයා ඉල්ලුම තියෙනවද? කළු තල වලට ඉල්ලුම තියෙනවද? නෑ තල වරක දෙකටම ඉල්ලුම තියෙනවා. එහෙම වෙනසක් නෑ. මේකට මේක ටිකක් ගණන් වැඩි. සුදු පාට එකද? ඔව්. ඔව් මේක ගහන්නේ මාස් කන්නට විතරයි. ඔව්. මේ යලට විතරයි ගහන්නේ මාස් කන්නට ගහන්නේ නෑ මේක. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ කන්නේ තල අස්තන්න ගොඩක් තියෙනවා නේද රටේ? ඒ කියන්නේ මේ කන්නේ තල වැඩි. ඔව් මේ කන්නේ තමයි තල ගහන කාල සීමා කියන්නේ වැඩිම කාලේ. මාස් කන්නේ තල ගහන අඩුයි. අඩුයිද? ඔව් ඒ ගහ අඩුයි කියන්නේ තල පදම් කරා ගන්න බෑ වැස්ස වැඩි වෙනවා. ඔව්.
මේ තලවලට වතුර ඕනේ නැහැ නේද ගොඩක් දුරට. ඉතර තල වලට වතුර ඕනේ නැහැ. මාස් කන්නේ දැන් වැහපුවාම වතුර වැඩි වෙනවා. මූකලන් කපල කොටලා වල් කොටලා ඉවරලා ගිනි තියාපුවාම ඔව්. ඒ වගේ තල අතරින් පතර හැදෙනවා. ඔව්. ඒ හැදුනත් ගන්න ටිකක් අමාරුයි 4 මාසයක් වහින හින්දා. ඔව්. ඒක තමයි නේද මේ අර වැස්ස අඩු කන්න තමයි තල වගාවට සාර්ථක. සාර්ථක. යලේ තමයි හැම ගොයියෙක්ම යලේ තමයි තල ගහන්නේ. ඔව්. මේ වගේ නිමල් මත්තේ සුදු පාට මල දම් පාට මලක් තියෙන එකක් තියෙනවද? නෑ. එහෙම දෙයක් නෑ. නෑ එහෙම දෙයක් නෑ. ඉතින් මල ෂුට්ටක් ඉතින් දම් පැහැට වගේ හිටින්න තියෙනවා. ඉතින් මල් වලක ඉතින් එහෙම තියෙනවා. මේකේ මල් පිපිලා ඉවර නෑ නේද? දැන් මල් පිපිලා වරාගෙන එන්න යන්නේ දැන්. ඔව්. තව ටිකක දවසකට කලින් ආවනම් මේක තනිකර සුදු පාට ගන්න කොම තිබ්බා. දැන් වරාගෙන එන්නේ. හරිද? මේ මාසේ දැන් මේ වෙනකොට තව දවස් 10ක් දවසකට මේ මල් සේරම වැටෙනවා. ඔව්. එතනින් පස්සේ මේ තල වර්ගයේ මේ තල මේ කහ පාට වෙනවා. ගස්. ඔව්. කොළ සේරම කහ පාට වීගෙන එනවා. ඒතර අපි නාවර පදමින් මේක කපනවා. ඔව්. ඔනෑර වඩා පැහැනකන් තියලා කපන්න බෑ මේක සම්පූර්ණ වැටෙනවා තල ඇටේ පුපුරනවා. ඔව්. පුපුරාපුවම ඇට වැටෙනවා. යන්තම් අර කහ පාට වාගේ වීගෙන එනකොට කපන්න ගන්න ඕනේ. ඔව්. අපි කපන කොටසකුත් අපි දෙවෙනි වීඩියෝ එකේ විදිහට දාමු. ඒ කියන්නේ කොයි කාලෙද කපන්න ඕන. ඒ කපනකොට මොන පාට දැන් නම් මේ කොළ පාටට ගස් තියෙනවනේ. ඔව් මේක දැන් කහ පාට වෙනවා ගස්. ඔව්. කහ පාට වුණාම අපි ඒ ටිකත් ඒ විදිහට පියවරට බලමු. නිමල් මත්තේ මෙන්න මෙතන මේ තියෙන්නේ මොකද්ද මේ? ඒ ගහට මේ ලෙඩක්. ඔව් ඒ ගහට ලෙඩක් මේක. ඔව්. දැන් තියෙනවා ඒක මේ කොළ දෙහැදිලා තියෙන්නේ. කොළ නෙමෙයි ඒකේ මලක් එන්නේ මල සවුත් වෙනවා දැන් මේක. ඔව් මලක් ආවේ. ඔව්. මේක මල සවුත් වෙනවා මේ තල මේ කහේනක කොත් තියනවා තමයි. ඔහොම තියෙනවා නේද? ඔව් ඔහොම තියෙනවා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව් මෙච්චර සාමාන්‍ය අර ගස් මේ 1000ක් විතර තියෙද්දි ගහක් දෙකක් ඔය වගේ තියෙනවා අනිවාර්යයෙන්. හැම කන්නටම ඕක හිටිනවා. ඒකෙන් ඉතින් අපිට පාඩුවක් වෙන්නේ නැහැ ඒකෙන්. ඔව් නේද? ඔව්. සාමාන්‍යයෙන් දැන් ඔබතුමා මේක මට කිව්වා මේකේ ගිය කන්නේ බඩේනක හැදුවා කියලා. බඩේනක හදලා හැමම තමයි බඩේනක කපලා ගස් කපලා ගිනි තියලා හැදුවේ තල ඉස්ත කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් එක දිගටම වගා කරද්දී අපි දන්නවා ශේෂ්ත්‍රයක් එක දිගට වගා කරද්දී ඒක අර නිසරු වෙනවා කියන්නේ පොහොර කසේ අඩු වෙනවා. අඩු වෙනවා. ඒතකොට මේ වගේ වගාවකට පොහොර ගහ ගන්න ඒවා කරාද කොහොමද ඒ ගැන කිව්වොත්? මේක මෙහෙමයි තල ඉතින් වැස්ස ගෙන විදිය බලලා තල පාලා හැදිලා එන්නේ නැත්තම් එතකොට මේක කන්න දෙක තුනක් කර ගොවිතැන් කරන මේ ඉඩමනේ. ඒ හින්දා පොහොර සුට්ටක් ගහන්න ඕන. මහ කැලේ කොටලා ඉවරලා මේ වගා කරුවනම් පොහොර ගහන්න ඕනේ නැහැ. අපි අර හේන් වගා කරන කෙනෙක්. ඔව් ඔව් ඒ ක්‍රමෙට නම් ඕනේ නැහැ. වල් කොටලා ඉවරලානේ. ඒක පොළව අඩි එකමාරක් විතර පිච්චෙනවා. ඔව් ඒකේ තියෙනවා. මෙව් වගේ එහෙම නැහැ කන්න යලමහ දෙකම වැඩ කරනවා මේක. ඔව් ඒ හින්දා තල පැල සාමාන්‍ය කොබෙයියෙක් උහුට එනකොට ඉතින් අපි පොහොර ටිකක් යන්න ඉහලා
දානවා. ඒ දැම්මට පස්සේ ඉතින් වෙසක් මහිනකොට තල ගස් සුපිරියකට හැඩ වෙලා ඔය ඇරවිල්ලා ඉතින් මල් පිපෙනවා. සාමාන්‍යයෙන් අක්කරයකට විතර ඔබතුමාට මතක නම් සාමාන්‍යයෙන් ඔබතුමා මේකට පාවිච්චි කරපු විදිහට පොහොර කොච්චරක් විතර මේකට පොහොර මිටියක් ගැහුවා. අක්කරයකට යූරියා මිටියක්. ඔව් යූරියා මිටියක් ගැහුවා. යූරියා විතරද ගැහුවේ? ඔව් යූරියා විතරයි ගැහුවේ. ඔව් වෙන මොකුත් බීජ වලට ගැහුවේ නෑ. ඔව්. ඔව්. යූරියා පොහොර සාමාන්‍යයෙන් අක්කරයකට මිටියක් විතර එකපාරයි නේද? එකපාරයි ගැහුවේ. ආයෙ ගැහුවේ නෑ. ඔව්. සාමාන්‍යයෙන් අර දැන් අපි මල් පිපෙන්න කලින් වාගේ ගැහුවා. ඔව් මල් පිපෙන්න කලින් තමයි ගහන්නේ. ඊට වඩා මා සති දෙක තුනක් වගේ ගියාම පැල ඔබේ කොහට එනකොට අපි දන්න මේකට පොහොර ගහන්න කාල සීමාව හරි කියලා. ඔව් එතකොට අපි පොහොර ගහනවා. ඒ ගහලා ඉවරනට පස්සේ සතියක් දෙකක් යනකොට පොහොර අල්ලනවා. එතනින් පස්සේ ලබන මාසයේ ඉතින් පස්සේ එන්නේ වෙසක් මාට. වෙසක් මාරේන පොහොර එනකොට තල හොඳට හැඩ වෙලා ඇවිල්ලා මල් පිපිලා එනවා ගස්වල. ඒතර තමයි මල් කරන්න අනුරාධපුරේ යන්නේ. ඒ දවස්වල අපේ තාත්තලා අම්මලා අපිට කියලා තියෙන්නේ. මත් එතකොට සාමාන්‍යයෙන් මේ වගේ වගාවකට ඔබතුමා බීජ කොහෙන්ද හොයාගන්නේ? බීජ ඉතින් අපි දැනට මේ කියන්නේ අපේ වගාවෙන් අපි හොඳම දේ හොයලා බලලා තියාගන්නවා සුද්ධ කරලා හරි ගාලා. දැන් මේ වතාවේ මේක ගන්න අස්සෙන්ෙන් ඔබතුමා මේ ඉතුරු කරගන්නවද බීජ? ඔව් මේකෙන් ඉතුරු කරගන්න හොඳම පළු අල්ලන කරල් ගස් බලලා ඉවරලා අපි බීජ වලට අයින් කරගන්නවා. අයින් කරලා ඉවරලා ඒක වෙනම ගහලා සුද්ධ කරලා තියාගන්න ලබන ආය මාස ආයල් කන්නට එනකන් ඒක අපි තියාගන්න සුරක්ෂිතව ඒකට තෙල් බෙහෙතක් ගහලා ගුල්ලෝ කනවට තෙල් බෙහෙතක් ගහලා තියාගන්න. මොනවද එහෙම කියන්නේ? එහෙම කරනවා නම් මොනවද ඒකට මික්ස් කරන්නේ කියන්නේ? කඩේ අපිට ගන්න තියෙන හැම තෙල් එනවා. බීජ ප්‍රතිකාර තියෙනවා. ඔව් තියෙනවා කඩේ ගන්න. ඔව්. ඒ තෙල් එකක් ගෙනල්ලා මේ දිය කරලා ස්ප්‍රේ කරලා ගහනවා. ඉතින් මේ තල වලට ගහන්නේ නැහැ පිටින් ගහන්නේ. ඔව් ඔව්. ගුල්ලෝ කාපුවා මේක ගැට්ටි ඉතුරු දෙයක් නැති වෙනවා. නැති වෙන ඒ හින්දා පිටින් තමයි ගහන්නේ. උරේකට දාලා උරේට පිටින් තමයි ස්ප්‍රේ කරන්නේ. ඔව් ඒ ස්ප්‍රේ කරපුවාම ආය සතියක් දෙකක් නැත්තම් මාසයක් හරි අරලා ඉවරලා ආය පාරක් ගන්නවා. ඒ ගහපුවා කිසිම දෙයක් තල වලට වෙන්නේ නැහැ. ඔව් අයත් මාස් කන්නේ ගන්නකොට අයත් පැල වෙනවා වුණා. ඔය එහෙම නැත්නම් ඉතින් අපි පැල කරලා බලන පොඩ්ඩක් පත බඳලා බලනවා පැල වෙනවද කියලා. ඔව්. එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ මේ වීඩියෝ බලන කවුරු හරි ඔබතුමාලාගෙන් මේ දැන් අපි දැන් තාම තල හැදෙන කාලෙනේ මේ තියෙන්නේ. ඔව්. එතකොට මේ තල අස්වැන්න මිලදී ගන්න ඇහුවොත් එහෙම ඔබතුමාලට එහෙම දැන් අර තව මාසෙකින් විතරනේ කොහොමද? ඔව් මේ පොසොන්මයි අවසානට ඉතින් තල කොහොමත් විකිනන්න අපි තල ගහනවා. අත්‍යා දැන් මෙහි ප්‍රදේශයේ වෙලෙන්දෝ ව්‍යාපාරිකයෝ මේ තල ඉල්ලන්නේ කොහොමද ටිකක් මේ සාමාන්‍යයෙන් එහෙම ඉතින් මෙහෙමයි තල ගහන කාලේට වෙලෙන්දෝ ඉතින් සේරම සාකච්ඡා කරලා ඉවරලා අඩු මුලට තමයි ඉල්ලන්න ලෑස්ති කරන්නේ. ඔව්. එතකොට ඉතින් අඩු මිලට ඉතින් හදිස්සියට දෙන්න කියන කට්ටියට ගෙදර අඩු පවුනක් ඉතින් හදිස්සියට අඩුවට දෙනවා ඉතින්. ඔව්. පංගුවක් කට්ටිය නම් ඉතින් අපි දෙන්නේ නැහැ තියාගන්න මේ සුද්ධ කරලා හරි ගහලා තියාගන්න. තියාගෙන ඉඳලා ඉතින් වැඩි මිලක් එනකට අහු කෙනෙකුට දෙනවා. එක්කෙනෙක් කියලා නැහැ. ඔව් අපි ඔබතුමාගේ නම්බර් දානවනේ. එතකොට සාමාන්‍යයෙන් ඔබතුමාට ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ සාමාන්‍යයෙන් ඔබතුමාට කතා කරලා හොඳ මිලකට ආවොත් ඔබතුමා දෙනවා. ඔව් එහෙමයි දැන් රටේ පවතින මිලක් තියෙනනේ. මේ මිලට වඩා මේ වැඩියෙන් කීයක් හරි දාලා ගත්තොත් අපි එතෙන්ට දෙනවා. ඔව් අපි එහෙම දෙනවා. එහෙම තියාගන්නේ අපි. සාමාන්‍යයෙන් නිමල් මහත්තයා දැන් ඔබතුමා අවුරුදු ගාණක් තල වගා කරනවා. එතකොට මේ තල ප්‍රභේදයෙන් අක්කරයකට ඔබතුමාගේ දැන් මේ තියෙන ඉඩමේ හැටියට කොච්චර විතර තල කිලෝ ප්‍රමාණයක් ගන්නවද සාමාන්‍යයෙන්? මට ඉතින් අපි කිලෝ ගණන් නම් එහෙම ඉතින් හරියට කියන්න බෑ කිව්වා. අපි තල බුසල් 20ක් 25ක් විතර අපිට වැටෙන්න ඕනේ නැහැ පිටින්. ඔව්. කියන්නේ තල මේ ප්‍රමාණනේ ප්‍රමාණය කිලෝ නෙවෙයි බුසල්. ඔව් කිලෝ ඇවිල්ලා බලුවොත් ඉතින් මේ කිලෝ 24 නේ බුසලට එන්නේ. ඔව් ඒ හින්දා තල බුසල් මේ 15 20 ඉතින් අපිට ගන්න පුළුවන්. හේනේ තත්ත්වේ කිය හැකි ඉතින් තල මාවරයක් දෙයක් ගහනකොට ඉතින් ඇස්සන තත්ත්වේ කිය හැකි ඉතින්. ඔව් නැතුව ඉතින් එහෙම එකපාරක පංගුවක් හේන් අක්කරයක තල හැදිලා නැහැ. එහෙමත් තියෙනවා. ඔව් ගන්නස් වෙන්න කියන්න අමාරුයි මොකද හැදෙන වැස්ස බලපාන විදිය එහෙම තියෙනවා. මාතර ගස් හැදිලා නැත්නම් අක්කර ප්‍රමාණයෙන් අපිට මෙච්චරක් ගන්නවා කියලා කියන්න බෑනේ. ඉතින් මට නම් මෙදා මේ මගේ හේනේ තත්ත්වය හැටියට මට ඉතින් මගේ ටාගට් එකක් තියෙනවා. ඔය ගණන් මට එන්න නැහැ කියලා. ඔව්. මොකද මගේ හේන මෙදා මේ අනම්මනම් සුද්ධ සවුත් වෙලා නැහැ හේන. නෑ. හොඳට තියෙනවා. දෙයන්ගේ පිටින් හොඳට තියෙනවා. ඔව්. ඒ හින්දා මට ඉතින් දෙයන් පිට මගේ ටාගට් එක ඉතින් ඔය මිලට ගානට එන්න ඕනේ. එන්න ඕනේ. ඒකට සාමාන්‍ය නිමල් මහත්තයා මේ වගේ වගාවකට සත්ව හානි මොනවද? ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා පණුවන්ගෙන් හානි තියනවද? ඒ කියන්නේ පණු තෙල් වගේ මොනවද? එහෙම දෙයක් ගන්නවද? ලොකු සත්තුන්ගෙන් මොනවද? එහෙම කිසිම කෙනෙකුගේ සත්තුන්ගෙන් කරදරයක් නැහැ අපිට. එතකොට තෙල් ගැහිලි මුකුත් නැහැ. දැන් මේක පැහැනකොට ගිරව්ගෙන් තමයි අපිට ගන්න ඇත්තේ. ගිරව් කනවද? ගිරව් කනවා. ගිරවා මේ තල මේ ගහේ වහලා ඉවරලා පළු සේරම පළවලා කනවා. එතකොට ඒකටම ගිරව් පන්නන්න ඕනද? ඔව් පන්නන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් තාම ගිරව් කන්න කාලේ නෑ තාම කන්න නෑ. තව මදි කන්න මේවා තව ඇට අල්ලලා මදි. තව සතියක් දැකම ඇට මෝරනවා තේරම. එතනින් පස්සේ මේ ගිරවට උනත් මේක තේරෙනවා දැන් පැහිලා තියෙන්නේ කියලා. ඒක දලුයි මේවනේ. දලුයි මේවා තව. එතනින් පස්සේ මේ ගිරව අනිපාර පැහුණා කියලා පස්සේ උන් දැන් තේරෙනවා ඉතින් අපිට වාගේ. ඒ තේරෙනවා උන් ඇවිල්ලා වහලා කනවා. ඉතින් රකින්න ඕන. තල මාවරේ ගහුවත් මාවරේ ගාවත් රකින්න ඕන. නැත්තම් මාවරේ වහලත් කනවා.
සාමාන්‍ය මාවරේ කියන්නේ අර ගොඩ ගහ ඔව් මාවරේ කියන්නේ දිගට ගහන එක. කෝට්ට කියන්නේ රවුමට ගහන එක. දැන් ඔබතුමා මේවා මේ හේනෙමද හදන්න හදාගෙන ඉන්නේ? ඔව් හේනෙම තමයි ඉතින් ගිය යාරේ හේනෙම තමයි තල ගැහුවේ. ඒ කියන්නේ අර මොනේ කපලා එක තමයි කපලා ඉවරලා හේනෙම සුද්ධ කරලා ඉතින් මාවර ගහනවා. ඔව්. මේතරත් හේනෙමද අපි ඔව් හේනෙම තමයි ගහන්න කියලා ඉතින් තියන්නේ ඉතින් මෙව්වට හොරු එහෙම එන්නේ නැහනේ. ඒ හින්දා ඉතින් හේනේ ගැහුවා ඉතින්. නැත්තම් ඉතින් රකේ හේනේ ගාව රකින්න ඕනේ. ඔව් නැත්තම් හොරු මේ තල ගහන කාලට ගහන්න පුළුවන් නේ හොරාට ඇවිල්ලා. ඔව් රැයට 9 වෙනකොට තල පැහිලා තිබ්බනම් මේ ආවා හොරා ගහගත්තා ගියා යන්න. ඔව්. නිමල් මහත්තයා මං අහලා තියෙනවා කතාවක් අලියවත් තල හේනක් උඩින් යන්නේ නැහැ කියලා. නෑ යන්නේ නැහැ. ඒක මොකද්ද? ඒ අලියට යන්න බැරි මේක අලියට සෙවලයිලු. මේ මල්ද කරල් නෑ ගහ. ඔව් ගහේ සෙවල තියනවලු අලියට. ඒ හින්දා හේන ළඟින් යන්නේ නැහැ අලියා කවදාවත්. එහෙම තමයි අපේ ඒ කතාව ඇත්ත පුළුවන් මොකද අපේ තාත්තලා කිරියත්තර කාලේ අපිට කියලා තියෙනනේ. ඔව්. තල ගැහුවට පස්සේ හේන මැදින් අලියෙක් කියන්නේ නැහැ ජීවිතේටවත් කියලා. ඒ හින්දා සමහර අර වගාවල් මැද වැටක් හිටින්න වගේ තල ගහලා තියෙනවා නේ. එහෙමත් තල ගහලා තියෙනවා. ඉතල කාලේ කවුපිමුන් අරේ ඉතින් වටේට තල හිනවා මේ. ඔව් මැද වෙන කොයි තැනක් කරගන්න. ඔව් ඒක තමයි වෙන්නේ. අර තලියට මේ තල මේ සෙවලයිලු. ඔව් සෙවල හින්දා ඒකයි ඉන්නේ නෑලු. ගෑවිච්ච තැන මේ සෙවලු තියනවා කියලා. මොඩලෙන් අතර මොකද අල්ලන්න බැරි අල්ලන්න බැරි වෙනවා. ඒ හින්දා එන්නේ නැහැ හේනට. ඇතුල් වෙන්නේ නැහැලු කවදාවත්. ඉතින් තාත්තලා කියලා තියෙන දේවල් අපිට. ඔව්. ඉතින් ඒ වගේම තමයි තව දැනටත් ඉතින් අලියෙක් තල හේනක් මැදින් යන්නේ නැහනේ. නෑ යන්නේ නැහැ. ඔව් අපේ පැත්තට ගත්තම නිමල් මහත්තයා අලින්ගේ ප්‍රශ්නේ මේ රාජංගනේ මේ ප්‍රදේශයට නම් ප්‍රශ්නයක් නෑ අලින්ගෙන් නේද? අලින්ගේ ඉතින් අපේ පැත්තට ප්‍රශ්න නෑ උඩ පැත්තට රස්සිතේ ළඟ කට්ටියට මේ කරදරයි ඉතින්. ඔව්. මේ ඉන්න ප්‍රදේශයට කරදරයක් නෑ අපිට අලින්ගෙන් එච්චරම කියන්න දන්නේ නෑ නේද? නෑ අපිට අලින්ගෙන් එහෙම කරදරයක් හිටින්නේ නෑ තාම. ඒතකොට නිමල් මහත්තයා මේවා එළුව හරක් ඒ වගේ සත්තු එළුව කනවා. එළුව කනවද? ඔව් එළුව කනවා. හරක් එහෙම හරක් කන්නේ නෑ. කන්නද තල? නෑ. ඔව් නේද? හරක් කන්න පොඩි කරනවා ඉතින් පැනපුවාම. පොඩි කරාන යනවා හේන මැදින් කන්නේ එළුව දැල්ල කනවා. දලු පළු කනවා අය. ඔව් නේද? ඔව්. ඒ සත්තුන්ගේ එහෙම හානියක් විතරයි තියෙන වෙන සත්ව හානියක් නැහැ. වෙන කිසිම හානියක් නැහැ. ඔව්. ඒ කියන්නේ තල වගාව සාමාන්‍යයෙන් කරන්න ලේසිද ඒ කියන්නේ? ලේසි. ඔව්. තල වගාව තමයි හොඳම ලේසි. තර අඩු වියදන්නේ. වියදම අඩුයි වගාවක්ද? ඔව් වගාව. ගිය කන්නේ බඩේනු හදද්දි ලොකු වියදමක් කරන්නේ. ඒක වියදම යනවා. මේවට වියදම අඩුයි. මෙවට වියදම අඩුයි. මෙවට එච්චරම නැහැ නේ පොර මිටිය ගැහුවා එච්චරයි කිසිම දෙයක් නැහැ. බඩින්ගුරු වලට එහෙම නෙමෙයිනේ. දෙපාරක් විතර තෙල් දාන්න ඕන. ඊට පස්සේ අර පණුවා බෝ වුණොත් එහෙම ඊට පස්සේ ඒකට තෙල් ගහන්න ඕනේ. ඔව් ඒ තෙල් ගහලවත් මේ හරි ගියේ නැත්තම් ගස් ඇරලම දාන්න ඕනේ. ඔව් එතකොට ඒක වියදම් වැඩි. ඔව් ආදායමකුත් නැහැ. මේක ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ආලා ඉවරලා තල ගැහුවා. තල ගහලා ඉතින් පොහොර ටිකක් ගැහුවොත් හොඳයි. නැත්තම් ඒත් ගැටලුවක් නැහැ. ඔව් ඔව් අර පොහොර රසය තියෙනවා නම් පොහොර ගහන්න ඕනේ නැහැ. කිසිම වියදමක් නැති වගාවක් කියන්නේ. වියදම උපරිම අඩුයි ආදායම හරියට තිබුණොත් ඉතින් ආදායම එකට එකක් තියෙනවා ඉතින්. ගොඩ යනවා තල එහෙනම් පදන් වුණොත් ඉතින් එයා ගොයියා ගොඩ. ගොඩ නේද? ඔව්. ඉතින් අපේ ඒ කාලේ තාත්තලා ඉතින් කියලා තියෙන විදිය තමයි ඉතින්. ඔව්. තාත්තලා ඉතින් තල ගහලා ඇවිල්ලා ඉවරලා ආය යන්නේ කපන්නලු. ඔව්. එන පදන් වෙලා තිබ්බොත් ඉතින් ගොඩලු ඉතින් ඒ කන්න දැන්. ඔව්. ඇත්තටම අම්මලා තාත්තලාගේ ආභාසයෙන් තමයි ඉතින් දැනටම කරන්න තමයි. ඔබතුමාලගේ දරුවෝ ළමයි එහෙම මේ වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවද කොහොමද? නෑ අපේ දරුවෝ තාම යොමු වෙලා නෑ. තාම තේරුමක් නෑ. ඔව් ඉතින් දැන් මේ ඉස්කෝලවල ගිහින් ඇවිල්ලා එකට තියුණාට පස්සේ තමයි ඔව්වට හුරු වෙන්නේ. ඒකට දැන් ඉන්න ළමයි එහෙම ගොවිතැන් කරන්න කැමති නෑ. ඔව් කැමති නෑ. එහෙම ගැටලුවක් තියෙනවා දැන්. ඔව් එහෙම ගැටලුවකුත් තියෙනවා. ඔබතුමාලගේ තාත්තලා කිරියත්තලාගේ අත්දැකීම් වලින් තමයි ඔබතුමාලා ඒවා පුරුදුලා කරන්නේ. කරන්නේ. ඔව් ඒතකොට දැන් අපේ දරුවෝ මේ මට්ටමට එනවා අඩුයි. අඩුයි. එතකොට ඒ කාලයක් ගිහිල්ලා මේවා නැති වෙන්නත් පුළුවන්. ඔව් ඒ වගේ අයට තමයි අතර මෙවල මහත්තයා මමත් මේ වීඩියෝ මෙහෙම දාලා මොකද දැන් අත්දැකීම් නැහැ නේ ඉස්සරහට කාලේ නෑ ඒ හින්දා තමයි අපි මේ වගේ අර ගොඩක් වෙලා සාකච්ඡා කරලා ඔයාලගේ දැන් තියෙන මේ අත්දැකීම් ගත්තාම තව ඉදිරියට අවුරුදු 50ක් හරි ගියත් මේ වීඩියෝ එක තියෙනවනේ. තියෙනවා. ඒකට ඒ අත්දැකීම් වටිනවා. ඒකයි මම මේ හාර සමහර දේවල් අහන්නේ. ඔබතුමාලගේ අත්දැකීම් එළියට ගන්න. ඉතින් අපේ අත්දැකීම් අපේ දරුවෝ එනකොට ඉතින් මේවා ඉතින් එකටියට බෑ කියන. අවුවේ ඉන්න බෑ කියනවා, මෙව්වට බෑ කියනවා. එකක් නෙමෙයි කියන්නේ. මම ඉගෙන ගන්න මම රස්සාවක් කරන. ඒක හොඳයි කියලා ඉතින් දාලා ගහලා නිකන් ඉන්නවා. ඔව් දැන් හුඟක් මද එහෙමනේ වෙලා තියෙන්නේ. ඈ කුඹුරු පිට තිබ්බොත් ඒවා තේරෙම අතේට දෙනා මට ඒවා කරන්න බෑ කියලා. අපිට එහෙම කරන්න බෑ අපේ දෙමව්පියෝ ගෙනාව විදිහට අපි කරගෙන යනවා කරගෙන යනවා. ඉතින් අපිට මේ රත්තාර වල මේ ගොවිතැන තමයි හරියන්නේ. අනිත් එක මේ වගේ කොළපාට පරිසරයකට උදෙන් ඇවිල්ලා ටිකක් ඇවිදලා නේද පින්න වැදිනනකොට හිතට නිකන් හිතට ගතට දෙකටම තනියපයි නේද? තනියපයි. එතකොට අනික මේ ඉතින් මෙව්වා උදේ හවා හේනේ ඇවිදිනවා නම් කකුල් වලටත් ඇඟට සහනයක් තියෙනවා. හැම එකටම තියෙනවා. ඉතින් කකුල් වලටත් හොඳයි ඇඟටත් හොඳයි මේ තනකොළ පෑගිච්චාපුවාම හැම බේත් ඖෂධයක්ම පෑගෙනවනේ. ඔව් එතකොට තමන්ගේ ශරීරයටත් හොඳ දෙයක් මේක. ඔව් මම දැන් මේ විදිහට මම කවදාවත් බාට දෙකක් පාවිච්චි කරන්නේ නැහැ. ඔව් නිකම්ම තමයි ඔය යන්නේ එන්නේ ඕන තැනක. ඒනකොට මම කකුල් දෙක දෙම පිටින් ගැටලුවකුත් නැහැ. නෑ. ඒකට බේත් ඖෂධ හැදෙන හැම දෙයක්ම පෑගෙනවා. ඔව් නේද? ඔව්.
ඔව් කළු පාට තලයකින් මෙහෙම ළඟ කරල් හැදෙන්නේ නැද්ද මේක පොකුරු තලද මොකද්ද කියලා ඕක කළු පාටකේ එහෙම හැදෙන්නේ මේ විදිහට හැදෙන්නේ නැහැ. නෑ හැදෙන්නේ ඈතින් හැදෙන්නේ. ඔව් දැන් මේ වගේ අනිත් එක දැන් මේ හිටෝපු ගහ ගොඩක් ඒ වගේ හිටෝපු ගහ වාගෙන තියෙන්නේ. ඔව්. එතකොට මේ වගේ ගස්වල පඳුරු දාන්නේ එහෙම නැද්ද? පඳුරු දාන්නේ ගහෙන් රිකිල්ල විතරයි දාන්නේ. ඔව් රිකිල්ලේ හැදෙනවද? ඔව් රිකිල්ලෙත් හැදෙනවා. හා හා හා. ඔව්. දැන් මේ වගේ ගොඩක් දුරට මේවා රිකිලි දාලා නැහැ. හා අර මං කිව්වේ අර වැහි වල ටික පරක් වුණා කියලා. ඔව්. රිකිලි දැම්ම අඩුවේ නිකන් තනි ගහ හැදුනේ. හැදුනේ නේ. නැත්නම් මේ වගේ රිකිලි ඔව් දානවා. රිකිලි දාන හතර පැත්තට රිකිලි යනවා. ඒ රිකිලි වල මේ අනිවාර්යයෙන්ම කරල් අල්ලනවා. කරල් හැදෙනවනේ. ඔව් කරල්. හැබැයි සමහර විට අර ගහට හොඳට ඉඩ කඩ තිබ්බොත් රිකිලි ඔව් රිකිලි දානවා. ඔව් ඊටත් තව ඈත් වුණොත් සමහරට හොඳයි. හොඳයි නේද? ඔව් තවත් ඈත් වුණොත් හොඳයි මේ තල ගහ. හා හා. අපි රිකිලි දාපු ගස් කීපයකට පෙන්නමු මේ. ආ ගමු දැන් හරි තිබ්බා. තියෙනවනේ රිකිලි දාපු තිබ්බා හරි. ඔව්. තව ටිකක් මේක තුනී වෙන්න තල ගහ. ඔව්. ඒතර තමයි තල ගහ රිකිලි දාලා හැඩ වෙලා එන්නේ. ඒන ගානේ රිකිල්ලක් ගානේ කරල් අල්ලනවා. අල්ලනවා. ඔව්. ඔව්. සාමාන්‍ය මේ වගේ නිමල් මත දැන් අපි ඔබතුමා දැන් මුලින්ම හාලා ඩිස් කරලා හාලා ඊගාවට කොකුණගුලෙන් දෑත හාලා තමයි ඉස්සා කියලා කිව්වේ. ඔව්. එතකොට මේ වගේ කැලේ එනවද කැලෑ පාලනයක් කොහොමද කරන්නේ? කැලයක් එන්නේ නැහැ කිසිම දෙයක්. ඔව්. ඉස්සරලා මේක මේ අපි ඔව් නෑ කැලයක් කිසිම දෙයක් නෑ ඩිස් කරුවා ඩිස් කරලා කොක්කෙන් ඇද්දා. ආ. කොක්කෙන් ඇද්දාට පස්සේ අර තියෙන කැලයක් තියවත් ඒක යට යනවා. යට යනවා. ඔව් මැරිලා තියෙන ඩිස් එක කඩනවා ළඟ කඩනවා ඩිස් එකේ. ඒ කඩනකොට කැරිලා යන්නේ. ආ. ඒතර ගහ මැරෙනවා. ඔව්. කොක්කෙන් කඩනකොට ඒ රොඩු එකතු වෙනවා. ඒ රොඩු ටික ට්‍රෙම් යන ගිහින් පැත්තකට දාලා දෙනවා. ආ ආ. එච්චරයි. එතනින් පස්සේ කිසිම දෙයක් මේකට නෑ. ආයේ වල්ලට පැලවෙන්නේ නැද්ද? නෑ, මුකුත් පැලවෙන්නේ. හැදෙන්න ගත්තාම ඉක්මනට හැදිලා තල ගහ හැදිලා යනවා ඉක්මනට. වල්ගස් යට වෙනවා. යට වෙනවා. ඔව් යට වෙනවා. ඔව් නැත්නම් අනිත් වගාවල උදුළු ගන්න. ඔව් මේ වගේ එහෙම නෑ. ඔව් තල පැලේ ටස් ගාලා හැදිලා යනවා. ඒනකොට අර වල් ගහ යට යනවා. යට යනවා. ඒතර වල්ගහට හැදෙන්න කාලයක් නෑ. තල ගහට පොහොර රසය අදිනවා. අදිනවා. හරි හරි. ඒ හින්දා වල්මා පාලනය ගැන ලොකු මේකක් නෑ. නෑ. ඒවා කිසිම දෙයක් නෑ. ඔව්. කළු තල ගහේ ඔව්. ඒක ඈතින් අල්ලන්නේ කරලා. අල්ලන්නේ. ඔව්. දැන් මේ විදිහට තියෙද්දි සාමාන්‍යයෙන් අර කළු තල වලට වැඩි අස්වෙන් ආදායම වැඩි නේද? ආදායම වැඩි. හා හා හා. මේ ගහක් ගත්තාම සාමාන්‍යයෙන් ළඟ කරල් මං හිතන්නේ ගහ අල්ලන්නේ. 80 100ක් විතර වගේ තියෙනවා. තියෙනවා නේද? ඔව්. දැන් මේ කළු පාටකේ මේ කරල් දෙක දෙපැත්තෙන් අල්ලන්නේ ඔහම. හා හා. මේක ටිකක් මේ හරියෙන් අල්ලනවා මේ හරියෙන් අල්ලනවා. ආ තනින් තන. තනින් තන අල්ලන්නේ. මේක එහෙමනේ පොකුරට අල්ලන්නේ මේ පොකුරට අල්ලන්නේ ළඟ පොකුර අල්ලනවා. ඔව්. මේ ළඟ පොකුර අල්ලනවා. මේ හැම කරලකම තල තියෙන යට තියෙනවා. තියෙනවානේ. ඔව්. ඔව් දැන් නිමල් මත් මේ බීජ තල විදිහට ඔබතුමාගේ මේවා විකුණ දෙන්නත් පුළුවන් නේ පුළුවන්. ඒ කියන්නේ ඒවා හොඳ මට්ටමකම තියෙනව නේද? හොඳ මට්ටමක තියෙනවා කිසිම අවුලක් වෙන්නේ නැහැ මේක. සාමාන්‍ය බීජ තල ටිකක් මිල වැඩි වැඩි. නේ. ඔව්. ඔව් දැන් බීජ විදිහට ගද්දී දැන් වී උනත් සාමාන්‍යයෙන් කිලෝ එකක් 100ට 100 විතර විතර ඉනකොට බීතර වී ගන්නකොට 175 200 වෙනවනේ. එහෙනම් මේක කන්නේ මේ පොකුරු තලයේ 1500යි. හා හා ඔව් බිත්තර තල 1500යි. මේ පොකුරු එක. ඔබතුමා පුළුවන් වුණොත් නිමල් මහත්තයා මේකේ හොඳ කොටසක් වෙනම තියාගන්න අපේ දැන් මේ වීඩියෝ බලන අය අනිවාර්යෙන් ඔබතුමාට කතා කරලා බීජ තල ඉල්ලනවා. ආ. එහෙම වුණොත් ඒ අයට දෙන්න පුළුවන් වෙන්න බීජ තල වලටම හොඳ කොටසක් වෙන් කරලා තියාගන්න පුළුවන් වුණොත්. ආ. එතකොට දැන් අනිවාර්යෙන් අපේ අය මේක බලලා තල ඉල්ලයි. ආ. ඒක නිසා දැන් සමහර මේකෙත් පොඩි අර ගස් යට එහෙම තියෙනවනේ. ඔව්. පොඩි වට හැදිච්ච ඒවා ටිකකුත් තියෙනවා. ඒවා ටිකක් අර බීජ වලට ගන්න සාර්ථක මදිද? නෑ ඒවා තවුලක් වෙන්නේ නැහැ. එහෙම නැද්ද? එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ හා හා ඔව්. හා. ආ කියන්නේ මේ වගාවේ ඕනම බීජ ඇටේ බීජමයි. බීජයක් ගන්න ඔව් බීජමයි. ඒක වෙන කලවන්නේ නැහැනේ මේකට. නෑ කලවන්නේ නැහැ සුදු එකමයි. ඔව්. සුදු පොකුරු තලයක. හා. හරිද? ඒ හින්දා මේක බීජමයි. ඔව්. ඔව්. මේකට කළු එක කලවම් වුණොත් තමයි ඒක බීජයට ගන්න බැරි. ඔව්. හා හා. කලවම් වුණොත් සාමාන්‍යයෙන් හැබැයි ඉතින් ඒකට කාලේ වැඩිපුර ගත වෙන හින්දා ඒව දනු කාලෙම කපන්න නෑ එහෙම කැපෙන්නේ නැති. එහෙම හරිනේ කරන්නේ නිකන් බොරුවට කාලේ ගත කරන්නේ නෑ. ඒක තමයි. ඒකත් අර පෑනේ වටුන කපලා ගන්නවා. දැන් මේක පැහැනකොට අරක පැහුණත් නැතත් මේකට කැපිලා එන්න ඕනේ. මේකනේ වැඩි වෙන්නේ. ඔව් ඔව් ඔව්. අරක අඩුයි. ඒක හරි. හරි එහෙනම් නිමල් මහත්තයා තල වගාව සම්බන්ධයෙන් ඔබතුමා ලොකු දැනුමක් අපේ වීඩියෝ බලන අයට ලබා දුන්නා. අපි මේකේ තල අස්වැන්න ගස් කපන විදිහේ ඉඳලා අන්තිම වශයෙන් තල උරේ අස්වැන්න සුද්ධ කරලා උරේට දාන අවස්ථාව වෙනකන් සම්පූර්ණ වීඩියෝ එකක් අපි ඊගාවට තව මේ මාසේ පොසොන් මාසේ අන්තිම වෙනකොට වගේ දාමු. පොසොන් මාසේ අන්තිමට ඊගා මාසේ මුල වගේ නේද? කපලක් සතියක් විතර දෙකක් විතර තියන්න ඕනේ. ඔව් සතියක් දෙකක් විතර යනවා ඉතින්. ඔව්. ඒ ටික අපි මේ විදිහට පිළිවෙලට ගමු. ඒ වෙලාව ඒ අතරතුර ඔබතුමාට කවුරු දුරකථනයේ සම්බන්ධ වෙලා කතා කරොත් ඔබතුමා මේ දේවල් කරගන්න. හා. එහෙනම් නිමල් මහත්තයා ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිට මේ දැනුම ලබා දුන්නට.